අපේ කතාව තියෙන්නේ නගරයෙන් ගොඩක් ඈතට වෙන්න තියෙන සම්ප්‍රදාය විතරක් විශ්වාස කරන ගමක. මේ ගමේ ගෞරවය රැකගෙන ජීවත් වුණේ පතිරණ මහත්මිය. ඒත් ෆැෂන් එකටයි නිදහසටයි පුරුදුණු ලේලිය ගමට එනකොට පතිරණ මහත්මියගේ හිතේ තිබුණ හැම දෙයක්ම ටිකෙන් ටික කඩාගෙන වැටෙන්න ගත්තා. පුතේ දරුවනේ ආව නේද? මම බලාගෙන හිටියේ ඔයාලා එනකන්. ආයිබෝවන් මගේ නැන්දම්මේ. ආයිබෝවන් දුවේ. දරුවෝ ඔය ඇඳගෙන ඉන්නේ මොනවද? මේව තමයි අලුත් ෆැෂන් නැන්දම්මේ. මේක ගම් නගරේ වගේ නෙමෙයි. මෙහෙ වැඩිහිටියෝ ඉන්නවා. අසල්වැසියොත් බලනවා. මේ වගේ පොඩි ඇඳුම් ඇඳගෙන යන්න බෑ මෙහෙ. අපේ ගමේ ගෑනු ළමයි එහෙම අඳින්නේ නෑ. නැන්දම්මේ මේව සාමාන්‍ය ඇඳුම්. මේවා අපහසු නෑ. අම්මේ ඔයා දැන් ඕක නවත්තන්නකෝ. අපි ඇතුළට යමුකෝ. පුතේ ඔයා මේ දේවල් නවත්තන්න ඕන. අපේ ගමේ හැදියාව රැකෙන්න ඕනේ. ඔයාගේ අම්මා පිළිගන්නේ නෑ. මේ නම් හොඳකට නෙමේ සමන්. බය වෙන්න එපා උපුලි. අම්මා ටිකක් ඔය ගැන හිතනවා වැඩි. ඔයා ඉක්මනින් වෙනස් ඇඳුමක් ඇඳගන්න. මේ දරුවෝ මොනවද මේ ඇඳගෙන ඉන්නේ? අනේ මම මේ මපැලවලට වතුර දානවා. මේව වැඩට පහසුයි. මම ඇඳුම් මදියට මේක කතා කරන්නවත් දන්නේ නැහැ. ඕව හින්දා මගේ නම්බුවත් ඉවරයි. මම නම්බුකාර විදියට ජීවත් වෙන ගෑණියෙක් උපුලි. අම්මේ මම ගෙදර මිදුරට විතරයි ආවේ. මේක ගමේ වගේම සාමාන්‍ය ඇඳුමක්. සාමාන්‍ය නෑ. මේක කිසිම සංවරයක් නැති ඇඳුමක් නේ. මගේ ගෙදර මේ වගේ දේවල් වෙන්න බෑ. මොකද මේ? ඇයි මේ කෑ ගහන්නේ? බලන්න පුතේ ඔයාගේ බිරිඳගේ හැසිරීම. මේක ඔයාගේ නමට නම් හොඳ නැහැ. මම දැන් ඇඳුම් මාරු කරන්නම් අම්මේ. ඒත් මට තේරෙන්නේ නැහැ. ඇයි මේ තරම් පොඩි දෙයකට තරහ ගන්න කියලා. මේ දරුවෝ මේ අපේ ගෙදර එළදෙනගෙන් ගතපු නැවුම් කිරි. මේක හොඳට පැහෙන්න දෙන්න ඕන. එතකොට තමයි රස. මේ දරුවෝ මේ කිරි එක හදන්න ලිප පත්තු කරන්න. අනේ අම්මේ මම ගින්දර පත්තු කරන්න දන්නේ නෑනේ. මම ගෑස් කුකරයකට විතරයි පුරුදු. නගරේ කෙල්ලෝ දර ලිපවත් පත්තු කරන්න දන්නේ නැද්ද? ආහෙනම් කිරි ටික හරි උණු කරලා ගන්නකෝ. පැහෙන්නද? හරි අම්මේ මං ඒක කරන්න. නැන්දම්මා දරලිප පත්තු කරලා දුන්න අතරේ උපුලි කිරි එක ලිපේ තබා ෆෝන් එක බලන්න ගත්තා. උපුලිට අමුතු වුණා කිරි එක. ඒ අතරේ කිරි එක උතුරා ගොස් ලිපට වැටි ගින්දර නිවී යයි. අනේ අප්පෝ මොනවද මේ කළේ? මගේ කිරි ටික ඔක්කොම ඉවරයි. අනේ අම්මේ මම දැනගෙන හිටියේ නෑ මේක උතුරයි කියලා. දැනන් හිටියේ නෑලු. කිරි පැහෙනකොට උඩට එනවයි කියලා දන්නේ නැති කෙල්ලෙක්ද? නගරේ කෙල්ලෝ කිරි උතුර හැටිවත් දන්නේ නෑ. අම්මේ උපුලි දන්නේ නැහැ. එයාට ඕව පුරුදු නෑ. පුතේ මේ කිරි නෙමෙයි අපේ ජීවිතේ. අපේ මේවයින් තමයි කාලේ බේර ජීවත් වෙලා ඉන්නේ. මේ වගේ දේවල් නාස්ති කරනවා කියන්නේ අපේ ජීවිතේ නාස්ති කරනවා වගේ. ඔයා හිතන්නේ මම කිසිම දෙයක් දන්නේ නෑ. මම හැමදේම වැරදියට කරනවා කියලා නේද? එහෙනම් මම මේ ගෙදර ඉඳලා වැඩක් නෑනේ. ඊළඟ දවසේ උදේ පතිරණ මහත්මිය ලේලිට කතා නොකරම කුමරට ගියා. ගමේ පරිසරයට හුරු නැති උපුලි ගෙදර තනියම හිටියේ කම්මැලිකමෙන්. ඒ අතරේ සුමුදු තනියම වැවලම සෙල්ලම් කරන්න ගියා. උපුලි දරුවා ගැන බලන්න එනකොට අවාසනාවට සුමුදු ලිස්සල වැටෙන්න ගියා. අනේ පුතේ! නමුත් ඊට පෙර පතිරණ මහත්මිය වේගයෙන් දුවගෙන ඇවිත් සුමුදුව අල්ලා ගනී. මේ දරුවෝ මේ ගමේ වැව මෙතන තනියම සෙල්ලම් කරන්න දෙන්න බෑ. ඔයාට දරුව ගැන වගකීමක් නැද්ද උපුලි? මට සම්මා වෙන්න අම්මේ. මම හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. නගරේ වගේ නෙමේ මේ ගම. දරුව ගැන ඔයිට වැඩි හිතන්න ඕන උපුලි. අම්මේ උපුලි ඔයාලා දෙන්නගේ මොනවද මේ රණ්ඩු?
පුතේ ඔයාට තේරෙන්නේ නැහැ මේවා. මේ කෙල්ල අපේ නම්බුව නැති කරන්න හදන්නේ. සමන් අනේ මට මේ ඉන්න බෑ. ඔයාගේ අම්මා මාව පිළිගන්නේ නැහනේ. අම්මේ උපුලි ඔයාලා දන්නවද මට මේක කොච්චර අමාරුද කියලා. මම අම්මටත් ආදරේ. මම උපුලිටත් ආදරේ. මම දන්නවා අම්මට ඕනේ මම සතුටින් ඉන්නවා දකින්න. උපුලිටත් ඕනේ මම සතුටින් ජීවත් වෙනවා දකින්න. පුතේ සමන් අම්මේ ඔයාට පුළුවන් උපුලිට ගමේ ජීවිතය කියලා දෙන්න. උපුලිට පුළුවන් අම්මට නගරේ අලුත් දේවල් කියලා දෙන්න. එතකොට අපිට පුළුවන් එකට ජීවත් වෙන්න සතුටින්. නැන්දම්මා සහ ලේලි සියලු දේ තේරුම් අරගෙන සියලු දෙනාම සතුටින් නින්දට ගියා. ඔන්න තවත් දවසක් උදා වුණා. උදෑසනම කතරණ මහත්මිය ගව ගානට යන විට උපුලි එහි සිටී. ඇය බියෙන් ගවයා දෙස බලා සිටී. බය වෙන්න එපා දරුවෝ. මේක හොඳ එක. එන්න මම කියලා දෙන්නම් කිරි දොවන හැටි. කතරණ මහත්මිය උපුලිට කිරි දොවන ආකාරය කියා දෙනවා. උපුලි බියෙන් නමුත් උනන්දුවෙන් එය කරනවා. පසුව මුළු තැන්ගේ තුළ උපුලි ගින්දර පත්තු කිරීමට උත්සාහ කරනවා. මෙවර පතිරණ මහත්මිය ඇයට උදව් කර ඔවුන් දෙදෙනාම එක්ව කිරිලිපේ තබනවා. පරිස්සමින් දරුවෝ. දැන් උඩට එනවා. හොඳට හැදි ගන්න. මම මේක කළා අම්මේ. සමන් සහ දරුවා කෑම මේසයට එනවා. උපුලි සහ නැන්දම්මා එක්ව උණුසුම් කිරි කෝප්පයක් සාදා සමන් සහ දරුවාට ඒ පිළිගන්වනවා. පුතේ මේ කිරි එක උපුලි එක්ක මම එකට හැදුවේ. දැන් මේක නගර කෙල්ල හදපු කිරි නෙමෙයි. ගමේ ලේලි හදපු කිරි. සම්ප්‍රදාය සහ නූතනත්වය අතර ඇති පරතරය ආදරය සහ අවබෝධය තුලින් සමනය කළ හැක. පවුලක සතුට රඳා පවතින්නේ එකිනෙකාගේ වෙනස්කම් පිළිගෙන එකට ජීවත් වීමට ඇති හැකියාව මතයි. සම්ප්‍රදාය සහ නූතනත්වය අතර ඇති පරතරය ආදරය සහ අවබෝධය තුලින් සමනය කළ හැක. රංගදේවී කතා කියයි සබස්ක්‍රයිබ් කරන්න channel එකට අලුත් කාටුන් එන හැම දවසෙම